ඊළඟට යමු අපි 41 වෙනි ගානට. දීලා තියෙනවා රූපේ දක්වා ඇති අචල වායු ස්කන්ධයක් තාපගත ක්‍රියාවලිය ලක් කිරීමේදී පීඩනය හා පරිමාව විචලනය වන ආකාරයයි ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ABC ලක්ෂ පමණක් සැලකූ විට වායු උපරිම උෂ්ණත්වය හා අවම උෂ්ණත්වය පිළිවෙලින් ABC ලක්ෂ පමණක් සැලකලා වායුවේ උපරිම උෂ්ණත්වය අවම උෂ්ණත්වය අහන්නේ. හරි. මම ඉස්සෙල්ලා මැද ගන්නම්කෝ P වක්‍රය කොහොමද දීලා තියෙන්නේ කියලා. අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. හරිද? දීලා තියෙනවා මෙන්න මෙතන පොයින්ට් එකේ මේක B C E නෝට් 3ක් P නෝට් ඊපස්සේ මෙතන V නෝට් දෙකක් V නෝට් මොකද තමයි දීලා තියෙන්නේ PV වක්‍රය. හරි. මේක දැනගන්න ඕන දේ මොකද්ද? සංසිතික නියමයක්. එතකොට පද්ධතියේ ලබා දෙන තාපය නේද? ලබා දෙන තාපය අඩු කරන්න ඕනේ කරපු කාර්යය. හරි. ඒක සමාන වෙනවා පද්ධතියේ අභ්‍යන්තර ශක්තියට. එහෙම නැත්නම් අභ්‍යන්තර ශක්තිය ලබා දුන් ශක්තියෙන් කාර්ය අඩු කරලා පස්සේ අභ්‍යන්තර ශක්තිය නිසාට සමාන වෙනවා. හරි. ඩෙල්ටා Q වලින් ඩෙල්ටා W සමානයි ඩෙල්ටා U. මේක අවුලක් නැහැ. එහෙම පොඩ්ඩක් මාරු කරගත්තට. මේ ඍණ ඩෙල්ටා U එහා පැත්තට ගෙනිච්චත් පාඩුවක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් මේක කියන්නේ උපරිම හා අවම උෂ්ණත්වය. දැන් මෙහෙමයි. පද්ධතියට තාපයක් ලබා දෙනවා. පද්ධතියෙන් කාර්යයක් කරනවා. ඊට පස්සේ ඉතුරු කොටස පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වැඩි වීම විදිහට වෙනවා. පද්ධතිය අභ්‍යන්තර ශක්තිය කියන්නේ මෙන්න මේක. සාමාන්‍යයෙන් ගන්න පද්ධතියේ චාලක ශක්තිය වෙනස එහෙම නැත්නම් චාලක ශක්තිය වෙනසයි වෝය ශක්තිය වෙනසයි. පද්ධතිය ඇතුලේ තියෙන. දැන් මෙතන අපි දන්නවා උෂ්ණත්වය කියන්නේ මොකක්ද? චාලක ශක්තිය පිළිබඳ මිම්ම. එහෙනම් පද්ධතිය මෙතන අහන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. මෙන්න මේ පද්ධතිය ඇතුලේ ගබඩා වෙලා තියෙන ශක්තිය. පද්ධතිය ඇතුලේ ගබඩා වෙලා තියෙන අභ්‍යන්තර ශක්තිය මයින්ඩ් පුළුවන් හොඳම ක්‍රමය තමයි ඒ අවස්ථාවේ පද්ධතියේ PV ගුණිතය හොයන එක. හරිද? මොකද PV සමානයි nRT. එහෙනම් PV සමාන nRT මේ පරිපූර්ණ වායුවට අදාළව මෙන්න මේ සමීකරණය අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඉන්නේ පද්ධතියේ PV වැඩි අවස්ථාව මොකද වෙන්නේ? මේ දෙක අචල වෙනකොට වෙනස් වෙන්නේ නැහැ n වෙන එක r වෙනස් වෙන්නේ නැහැ. සරත්‍රායනීය මේක නියතයක් මේක නියතයක් අචලයි නම් එහෙනම් PV වැඩි වෙද්දී අවස්ථාවේ T වැඩි වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? උපරිම උෂ්ණත්වය හා උෂ්ණත්වය හන්නේ ABC ලක්ෂ 3 පමණයි සලකන්න පුළුවන් අපිට මේ අවස්ථාවේ. එහෙනම් මම ලියන්නම් පළවෙනි අවස්ථාවට A වල PV ලියා ගන්න. sorry A ලක්ෂයේ PV ලියා ගන්න. A ලක්ෂයේ 3ක් P නෝට් ගුණ කරන්න ඕනේ V නෝට් වලින්. එහෙනම් උත්තරේ මොකද්ද? 3ක් P නෝට් V නෝට්. මම B ලක්ෂය ලියා ගන්න. P නෝට් ගුණ කරන්න ඕනේ. P නෝට් ගුණ කරන්න ඕනේ දෙකක් V නෝට් වලින්. උත්තරේ කීයද? දෙකක් V නෝට් V නෝට්. C පොයින්ට් එක ලියා ගන්න. P නෝට් ගුණ කරන්න ඕනේ V නෝට් ගේ. උත්තරේ P නෝට් V නෝට්. හරි. උපරිම උෂ්ණත්වය හා උෂ්ණත්වය අහන්නේ අචල වායු ස්කන්ධයක නම් උපරිම උෂ්ණත්වයට එහෙනම් එන්නේ මොකද්ද? මෙන්න මේ අවස්ථාව PV ගුණිතය වැඩි අවස්ථාව. A පොයින්ට් එකේ තමයි උපරිම උෂ්ණත්වය එන්නේ. එහෙනම් ඒ අවස්ථාවේ මොකද්ද? 3ක් P නෝට් V නෝට් සමානයි nRT. එහෙනම් උපරිම උෂ්ණත්වය ගන්න පුළුවන් T මැක්සිමම් එක ගන්න පුළුවන් මොකද්ද? 3ක් P නෝට් V නෝට් බෙදීම nR වලින්. හරි. T මිනිමම් දෙවෙනි අවස්ථාවේ මෙතන මම ලියන්න අඩුම උෂ්ණත්වය ගන්න පුළුවන් කොහොමද? අඩුම උෂ්ණත්වය තියෙන C ට P නෝට් V නෝට් එහෙනම් එතනම ලියන්න පුළුවන් අපිට P නෝට් V නෝට් බෙදීම nR වලින් මේ සම්බන්ධව ගත්තා තින්ට. හරිද? එහෙනම් උපරිම උෂ්ණත්වය අවම උෂ්ණත්වය අහන්නේ කොතනද දීලා තියෙන උත්තරේ අංක දෙක විදිහට අපිට ගන්න පුළුවන්. උපරිම උෂ්ණත්වය එන්නේ 3ක් P නෝට් V නෝට් බෙදීම nR. අවම උෂ්ණත්වය එන්නේ P නෝට් V නෝට් බෙදීම nR. උත්තරේ අංක දෙක විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ලියා ගන්න ගන්න.